සුබ දවසක් වාසලංකා YouTube channel එකත් එක තමයි ඔයා එකතු වෙලා ඉන්නේ. ඉතින් ඔන්න හැමෝම බලන් හිටපු කාරණයක් අස්වැසුම 2026 අගෝස්තු මාසේ මුදල් බැංකු ගිණුම් වලට ලැබෙන්නේ කවද්ද කියන එක. ඉතින් ඔන්න සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිකුත් කරලා තිබෙනවා නිවේදනය. ඉතින් ඔවුන් කියනවා අගෝස්තු මාසයට අදාළ අස්වැසුම දීමනාව 2026 අගෝස්තු 19 දින ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වලට බැර කරනවා කියලා. ඉතින් විශේෂ කාරණේ සඳහන් කරන්න ඕනේ මෙහිදී පළමුණු අධීරයේ ප්‍රතිලාභීන් සඳහා සහ දෙවන අධීරයේ ප්‍රතිලාභීන් සඳහා අදාළ මුදල් බැංකු ගිණුම් වලට බැර කරනවා. ඉතින් ගෙවීම් දිනේ වුන් සඳහන් කරලා තිබෙනවා 2026 8.19 කියලා. ඉතින් 8.19 වෙනකොටම 8.19 තමයි බැංකු ගිණුම් වලට බැර කරන්නේ. ඉතින් ඔයා 8.19 දිනය පහුවෙලා ඊළඟ දිනේදී බැංකු වලින් මුදල් ලබා ගැනීම සිදු කරන්න කියන මතක් කරනවා. මොකද ගොඩක් වෙලාවට 8.19 දින වෙන විට ගොඩක් දිනකට බැංකුවට මුදල් බැර කරාට මුදල් ලබා ගැනීමේ යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. 8.20 වෙන විට අනිවාර්යයෙන්ම මුදල් ලබා ගන්න කිසිම ගැටලුවක් නැති වෙනවා. ඉතින් ඔයා හෙට දිනේදී ඔයාට බැලීමේ හැකියාව තිබුණා. හෙට දිනේ වෙන විට අනිවාර්යෙන්ම 8.19 දිනේ වෙන විට බැංකුවේ මුදල් බැර කිරීම සිදු වෙනවා කියලා උන් සඳහන් කරනවා. ගොඩක් වෙලාවට මෙතනදී මතක් කරන්න ඕනේ මේ පළවෙනි අධීරයේ තොරතුරු නැවත සමීක්ෂණයක් මේ දිනවල සිදු වෙන නිසා ගොඩක් වෙලාවට ඒ තොරතුරු සමීක්ෂණය සිදු නොවුණු ප්‍රතිලාභීන්ට ගොඩක් වෙලාවට අගෝස්තු මාසේ දීමනාව යම් හේතු සාධක මත දින දික් වේවි ලැබෙන්න. අපි ඒකත් මේ ප්‍රතිලාභීන්ට මුදල් බැර කරාට පස්සේ බලමු ඔවුන්ගේ ඉදිරි තීරණය මොකක්ද කියන එක. ඉතින් මේ පිළිබඳවත් මම වීඩියෝ එකක් ගෙනෙන්න බලාපොරොත්තු වෙනවා. මේ දිනවල සිදුවෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සිදුවෙන පළවෙනි අධීරයේ තොරතුරු නැවත සමීක්ෂණයේ අලුත්ම තොරතුරු අරන් ඉන්නත් බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඉතින් ඔන්න 2028 අගෝස්තු මාසයේ අදාළ අසසම ප්‍රතිලාභීන්ගේ දීමනාව ඉතින් බැංකු වලට බැර වෙන කියන එක තමයි සඳහන් කරන්න මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ගිහින් එන්නම් අපිත් එක දිගටම රැඳී ඉන්න සුබ දවසක්.